හරි සුබ දවසක් හැමෝටම. ඉතින් අද යන්නේ අපේ ෆැකල්ටි ගාව ඉඳන් ෆැකල්ටි දින සමන්තුරේ ෆැකල්ටි ගාව ඉඳන් පොඩ්ඩක් අම්පාර පැත්තට යද්දී අපිට හම්බ වෙනවා ලස්සන view එක. ඒ කියන්නේ වෙල්ලෑයක් මැදි මම ඒක පෙන්නන්න. ඉතින් ඒක බලන්න තමයි යන්නේ. ඉතින් මේ පාර දිගේ ටික දුරක් යන්න ඕනේ. මේ පාර දැන් එනවා අම්පාර කල්මුනේ බස් එනවා ඔයාලට දැක ගන්න පුළුවන්. මේ පාර කෙලින් තියෙන හින්දා මේ වාහනේ හිමීට යන්නේ ගොඩක් ස්පීඩ් තමයි කට්ටිය යන්න බලන්නේ. මෙතන ඉස්සරහට තියෙනවා කිරි කඩයක්. දැන් නම් වහලා තියෙන මේක අරින්නේ රෑ සාමාන්‍යයෙන් 7 ඉඳන් උදේ 1-2 වෙනකම් වගේ මේ කඩේ අරලා තියෙනවා. කිරියක්කම ගහන්න පුළුවන්. ඉතින් රෑ වෙලා එනවා. මේ දවස්වල නම් මේ පොඩ්ඩක් අර වාහන කියන්නේ මේ ට්‍රැක්ටර් එකම අඩුයි. දැන් මේ කලින් දැන් මාසෙකට විතර කලින් නම් මේ ගොඩක් මේ එහෙම ට්‍රැක්ටර් යනවා. මොකද මේ මං හිතන්නේ කන්න එක අවසානයක් තිබ්බා. මොකක් හරි යලා කන්නේ හරි මහා කන්නේ. මේ ගොඩක් මේ විදිහට කුඹුරුම තමයි තියෙන්නේ මේ පාරවල් වලත් දැන් මාසෙකට දෙකකට කලින් විතර මේ එහෙම දාලා තිබ්බා. හැබැයි දැන් මාසෙකට දෙකකට කලින් මේ එන්න තිබ්බනම් හොඳයි. මේ එතකොට තමයි view එක මාරු. දැන් අර හවි කුඹුරු හාලා ඉවර හින්දා දැන් අර ගෝයන් හැම දකින්න නෑ මේවේ. ඔන්න එනම් කිරි කඩේ ගාවින් ඉස්සරහට. මේ දින කිරි කඩේ. මේක දැන් නම් අහලා රැයට තමයි මේක ඕපන් කරන්නේ. බෙන්ච් ටිකක් තියෙනවා. මෙතෙන්ට ඇවිල්ලා කිරියක් ගන්නවා කියන ඉතින් වෙනම ආතල් එකක්. ඔය දින කුඹුරු ටික පේනවා මේ දවස්වල අර ගුවන් කපලා ඉවර නිසා view එකේ ඒ හැටි ලස්සනක් නෑ. කියන්න බැරුණා. මාත් එක්ක ඉන්නවා අද සඳුන් සහෝදරයා. ඔන්න දැන් නම් view එක පොඩ්ඩක් පේනවා. මම පෙන්නන්න ඉස්සරහට මේ බෑක් කැම් එක දාලා. ඉතින් මේක ඉතින් පට්ටම ලස්සනක් තිබ්බේ දැන් මාසෙකට දෙකකට කලින්. මේ දැන් අර කුඹුරු හාලා හින්දා මේ ලොකු view එකක් නැහැ. අවුව නම් තියෙනවා. අපි දැන් ආවේ වෙලාව ටයිම් එක 12:20යි මේ වෙලෙදී. ටිකක් සැරයි අවුව. මේ කුඹුරු වල කට්ටිය වැඩ කරනවත් පේනවා. ගොඩක් ඉතින් සිංහල ජනතාවට වැඩිය මේ පැත්ත නම් ඉන්නේ මුස්ලිම් කට්ටිය. මුස්ලිම් දෙමළ ජනතාව තමයි. ගොඩ කාලෙකින් මේ පැත්තට එන්න ඕනි කියලා හිටියේ. අද තමයි එන්න හම්බුනේ මේ එක්සෑම් පීරියඩ් එකත් එක්ක මේ පොඩ්ඩක් එක්සෑම් ඉවරලා දැන් තමයි පොඩ්ඩක් නිදහසේ ඉන්න තියෙන ඔළුවට පොඩ්ඩක්.
මේ පැත්තේ මේ තල් ගස් එමුනම් ගොඩක් තියෙනවා. මේ මම පෙන්නන්න. මේ වගේ තල් ගස් නම් මීටත් වැඩිය ලොකු ඒවා මේ පැත්තේ තින් දකින්න තියෙන එක හම්බයක් නෙවෙයි. මේ තින් මං කිව්වා වගේ තල් ගස්. ඔය ඉතින් හැමතැනම තියෙනවා. අර ඇතින් වැඩ කරනවා පේනවා මං හිතන්නේ ට්‍රැක්ටරයක් වෙන්න ඕන. ඔය වෙන්නේ තාමත් ඉතින් කුඹුරු වැඩ තියෙනවා. මේ හරි ඉතින් මේ මහා පරිමාණයෙන් කුඹුරු වගා කරන ඉන්න ගොඩක් අර අපි දැකලා නැති යන්ත්‍ර සූත්‍රයමත් තියෙනවා දැන්. කලින් දවස්වල මොනම් මේ තිබ්බ සමහර මැෂින් මම දැකලවත් නැහැ. ඒ කියන්නේ ලොකුවටම මෙහි කරන හින්දා මේ දැන් අපේ පැති වල මොනම් නගුලයි උදැල්ලයි ඔය ටිකනේ පාවිච්චි කරන්නේ. මෙහෙම නැහැ මෙහි ඉතින් අර මේ ලොකුවටම මේ කරන හින්දා ඒගොල්ලෝ ගොඩක් යන්ත්‍ර සූත්‍ර මේවට පාවිච්චි කරනවා. ඉතින් මේ තාල් පැල තියෙනවා පොඩි. ඉතින් පාර පේනවා. මේක නම් කියන්න බෑ පට්ටම ලස්සන view එකක් තියෙන මම දන්නේ නැහැ කැමරාවට ඒක අහු වෙනවද කියලා. මාරම ලස්සනක් තියෙනවා.